ඒ උනාට ඔය හරි වැරදි ටයිලේ යන ඉතින් ඔයාලා ඒක පාට නැත්තේ බයික් එක. බයික් එක? ඒ වගේ නවත්තමු වෙලා ඉන්න. ඈ? මෙතෙන්ට වෙලා ඉන්න. දැන් උඹලා කියන්නේ තායිලේ නැතුව good morning කියන්න එපා කියලා. අන්න ඒ තායිලේ යන. උණු තාම පේන්නේ නැහැ හොඳේ. ඔයගොල්ලන් මෙච්චරනා ගිහිල්ලා තාම අතන යන බලන්න. good morning යාළුවනේ. අපි මේ වසර ගානක ට්‍රිප් එකක් ප්ලෑන් කරලා අන්තිමට නේද නුවරඑළියාව අද තායිලයාගේ වාහනේ ආවා හිට්ට තෙල් නැතුව මේ තායිලයා වැව්වා අපි ටවුන් එකට මේ මොනවා ගේන්නද තෙල් ගේන්න ඉන්ධන ගේන්න ඉතින් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ ගැන මේ ඊයේ රෑ ඉඳන් එනවා තාම මග තායිලයා එනවද බලන්න බස් එකේ ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා නවතින තැනට. අපි අපේ යාළුවෝ 7 දෙනෙක් ආවා. මෙන්න පුංචි විලා එකක් ගත්තා. පුංචි විලා එකක් වල පුංචි නෑ මේකේ කාමර 4ක් තියෙනවා. ලස්සන ගාඩන් එකක් තියෙනවා. මේක ටවුන් එකේ ඉඳලා විනාඩි 10ක විතර දුර. මෙතන තියෙනවා බාබිකියු දාන්න පුළුවන්. ලස්සන පොට් එකක්. ඉතින් මේක තමයි ගෙදර. මේ ගෙදර තමයි ඉස්සරහ තියෙන්නේ. මේ කට්ටිය ෆෝන් charge කරනවා. මෙතන එක්කෙනෙක් දැන්ටම සතපිලා. මේ තමයි අනිත් කාමරය. ඒක ඇතුළේ එක්කෙනෙක් ඉන්නවා. ඉතින් මේ තමයි ඩයිනින් ඒරියා එක. මේ තමයි අපේ රූම් එක. හොට් වෝටර් තියෙනවා. මේ තමයි බාත්රූම් එක. මේ තමයි කිචන් එක. මේකේ හැමදේම තියෙනවා. හරියට ඩවුට්ටින් වැටෙනවා. කිචන් එකකුත් තියෙනවා. අපිට කෑම හදා ගන්නත් පුළුවන්. ගෑස් තියෙනවා. ඒක දෙන්නම. මේ විදිහට තමයි. මේ පැත්ත තියෙන්නේ. හරි ඉතින් දැන් අපි චේන්ජ් එකක් දාගෙන අපි යනවා අපි වස්තුවට ගහලා දෙන්න වැඩ ගන්න. ඔයා යන්න සාම්ප්‍රේටි ගෙදර ගහගන්න. අයි. අර ඊට එක කරන්න. වස්තුපත් වලින් නේද දොරාරින්. මේ කට්ටියත් වීඩියෝ කරනවා. ඉතින් අපි ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න බෑ. හරි එහෙනම් ඊළඟට අපි ඇවිදින්න ගිහිල්ලා ඒක ටික පෙන්නන්න. ඉතින් යාළුවනේ අපි පොඩි බ්‍රේක් එකකින් පස්සේ යන්න යන්නේ උදේ කෑමට නෙමෙයි දවල් කෑමට නෙමෙයි මොනවද කියපල්ලේ එළගිරි හරි දවල් කෑමෙන් පස්සේ කරන් දීපන් ඉතලාම මෙන්න එකක් තියෙනවා මේ බෑග් එක ආම්රේ අපි නෑ ගෙදර නෑ ගෙනාවු ගාරි බෑග් ලොකු එක ගෙනාවේ බෑග් එක ඒ මේ මතක් හිතෙන එක තියෙනවා කොතෙන්ද මේ වැව මොකද්ද කියලා දන්නේ නැහැ හැබැයි අපිට ලස්සන වැවක් මේ අර පොට් එක තිබුණා ඔව් නේද මේ අපේ කට්ටියත් හිතා ගන්න බැරුව ඉන්නේ මේ කොහෙද කියලා දැන් මට වීඩියෝ කරන්න විදියකුත් නැහැ මේ උත්සාහන බාරදී මම ආගෙද ඔය අල්ලන්න පුළුවන් ලස්සන ප්‍රවීණ හේදී නවත්තන්න වෙන්නේ ඕනද එහෙනම් මේ අරගෙද මොකේද මේ මටත් මතකයි හැබැයි අර ශේෂයි මේ අර සිවන්නයි දෙන්න එන්නේ ඔහම වතුර ඉන්නේ ඉතින් පාරම ගන්නේ යනවද ඔව් මේ බෝට් එක යන්න කවුරුත් නෑ ඉන්නවා අපි පොඩ්ඩක් ගිහිල්ලා බලන්නද යන්න මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන්න අඹේ වෙල යන ගමනේදී ලස්සන පොට් එකක් හම්බුණා අංකල් මොකද්ද මේ වැවට කියන නම? හන්දේ ඇල. ඇලක්ද මේ තියෙන්නේ? ආ. මේ කන්දේ ඇලලු කියන්නේ මේකට. කන්දේ ඇලලු කියන්නේ. කන්දේ ඇල. ඇල.
Hello guys. සීතල වැහි බින්දු සේම කඳුළු. ඔය පොඩි පොටයි මම. මේ අපි පොඩි ඇඩ්වෙන්චර් එකක් කරන්න යන්නේ. හරියනම් ජය වේවා. අන්න ඔයාව සම්බන්ධ කරගත්තා. මේ ITN එකකින් තමයි අවු තමයි. මේ කහ පාට මලක් අර අයිසේජ් එකේ තිබ්බේ. මල් කඩනවා. යන්ද මේ කහ පාට මල් ලස්සනයි පොට් එක නෑ හැබැයි. මේ මෙතන නෙමෙයි ලස්සන. අර පල්ලේ ලස්සන. කොහොමද බං එතෙන්ට අම්බ ආවේ? පල්ලේ වංගුවක් තියෙන උතර පාර. ඈ? පල්ලේ වංගුවක් තියෙනවා. පල්ලේට. යන්නේ යටද? ඈ? බෑනේ. ඇයි? අතරින් බෑ ගැට. අපේ වශයෙන් ඔක්කොම ටික යනවා guys. වැස්සොත් චුපිරිනේ වන්න මාන පාරේ බලෝය. බැටළු ඉන්නවද? චාපාස්සරු ඉන්නවද? නේපාල් ආවා කියලා ඉන්නවද උඹ? බලපන් නෑ සීතලයි. අම්මට දනලා මාමා ඉන්නවා. මාමා නේද දනා උඹලා? අරංග ටයිලේ. අය ආවේ ගෝ ගොඩයි දුපා. ගොඩ නාතා. මේ ඕම් පුලප් වේ. නිසල. මේ නිසල් ඉන්නවා. නිසල්. අබේල පාමේ කොයිද බං නිසල්? නිසලෝ. අබේල පාමේ මේ පාම් එක කොයිද කන නිසලෝ. කප්ලන් දෙපා කියපන්කො මේ අබේල පාමේ කොයිද කියලා. අපෝ මම වෙන කැරියා බං. අර වරක් මේ අර කන්දෝඩ බලන්න මීදුම ඒ උබ අර එම්බල සායිකේ බලන්න දාලා පාරත් පොඩක් මේ පාරත් පොඩක් බලපන් ඔය හයිය පය බාගපන් අනේ දොරිය කීයද බන් ටිකට 400 නේ එක්කෙනෙකුට කෙනෙක් 400 ගහලා තියලා බලන්න මේ එක්කෙනෙකුට 400ද හරියට අපි දෙන්නද ළමා ගන්න උඹට එලිලා බොන්න පුළුවන් Gano? Spider. यार आरा के कहने के हवा आ रहा है देख मैं तेरा से करती यार
මෙතන තමයි කිරිදවන්නේ බෝලින් කරලා පේනව නේද? හරි. මේ ජරාව ඉන්න තියෙන්නේ නේ. ඔව්. ඒ බලුණාම යාර බෝලින් යන හැටි. කොමයි කවුරු එලවන්නේ නැහැ නේද? කවුරු එලවන්නේ නැන්නේ? පාඩි යනවා නේද? හැමදාම වෙන දේනේ. නෑ මං හිතන්නේ ඩියුටි ඕෆ් වෙන්න වැඩේ කරන්න ඕනේ ඈ ඔය තියෙන ෆිල්ටර්මන්ට් එක යනවා මට බයයි ඉදුවා වැඩි කියලා. මේක නාරකම තමයි. එතනත් මේ අර වගේම සීන් එකක් තියෙන්නේ. කෑම කනවා අනිත් පැත්තෙන් දානවා. මෙතනින් කෑම කෑවා අනිත් පැත්තේ යවුවා. එච්චරයි මූ. අපි ඉක්මනට හෙලිදන්. අපි යෝගට් එකක් ගත්තා කන්න. අරගෙන මේ වගේ ලස්සන nice view එකක හරි අපි දැන් යනවා ස්ට්‍රොබෙරි ගන්න. ඔබ මේ මහත් වෙලා මමද හරි ලොක් කරන්න ඊ. මෙතන තියෙනවා. මේ මාබස්සනේ බා. අපි ආවේ කොහෙද මේ ස්ට්‍රොබෙරි බලන්න. මේ ඇතුලේ නේ තියෙන්නේ. ඇතුළට යන්න පුළුවන් වහලා තියෙන්නේ නෑ නෑ. ඒක තමයි අපිත් මේ බලන්නේ. අය අපිට ඇතුළට යන්න බැරිද බලන්න. වහලා තියෙන්නේ. වහලාලු. හරින්නේ නැද්ද? මේ ඇතුළට යන්න බෑ වහලාලු තියෙන්නේ. Unfortunately අද වහලා. මොකද කරන්නේ? චතු අර කියපු මේ අම්මට නේද? අර මල්ල ලස්සන වань. චතු කිව්වේ මේකද ප්ලේස් එක? ඔව්. එහෙනම් මොනවාරි අරන් දීපන්. ලස්සන නෑ මල් ටික. අරක වහලලු බං. කලින් වයින්ද දෙලා. අද වහලලු. මේක අද වහලා කියලා කියන්නේ. අයියා දවල් විශේෂයෙන් දන්නේ අපි එන්නේ. හයි. මම නැගපන් අවුරුදු 19. හරි කුජි තයිනේ මේ ඔය දයිලේ. ඒ දයිලේ කොහම? තයිනේ මේ වරේ. අක්ෂරක් ගන්නවනේ ඕ ඈ? පටන් ගත්තා විතරයි. පටන් ගත්තා අනේ මට බෑ බා. නේ වරි පටන් ගත්තා මේ පස්සල ඇල්ලට වට කි වට නෙමෙයි. තිබුණේ තිබුණා ෂේප් එක යන්නේ. හරි හරි මේ අපි කොහොම හරි යන්න. කොහොම හරි නගින්න බා. උඹලා මේ මුන්ට යන්න දෙන්න මම එහෙම කීයක යන්න බෑ. උඹත් තමයි උඹත් තමයි යන්නේ. හස්බන්ඩ් බලන්න හයියෙන් ගන්න ඩාක්ටර් යන්නේ අස්තරාව. හයියෙන් ගා හයියෙන් මේ. අප්සරා කවුද බා අප්සරා කියන්නේ? අස්තරාව. මේ ඇල්ලම තෝරගත්තේ?
මේක තමයි ළඟම ඒවා. අම්මෝ. නේ? ඒ වුණාට මේක නම් මම මෝඩ වැඩක්. ඈ? මෙච්චර මෙහෙම අපි ඔව්. අපිට පිස්සුනේ බං අර අච්චර ඈත ඉඳන් ඇවිල්ලා. පර්මා කන්න නෑ මේක. ඒ කොහෙද තියෙන්නේ? අනවටුද? නගිමුද? අනේ බං ආයෙ නම් කඳු නගින්න කතා කරන්න එපා. ඔව් අනේ එපා. සිරිපාදේ ඇරෙන්න වෙන කන්ද එකක්වත් නගින්නේ මම. අද තමයි මේ වැස්සට මේ වගේ වතුර එනවා ඇති යෝ. අද නම් නුවර එළියකීම වෙසන ගම. මේ යකඩ බට බලන් අඟු දාලා තියෙනවා. ඒවා මං අස්සෙන් දාලා තියෙනවා. ඈ? ඒවා දාලාද පාර හදලා තියෙන්නේ. මම හිතන්නේ ඉස්සර බෝට යන්නේ බැරි වේද? මේ වතුර නම් සීතලයි ඈ. බයිල උඩට. උඩට. මේ දාන්නේ පොඩි දින්න. මං හිතේ මෙතන දාන්න කියලා. අන්ත වඩියක් කියලා වෙන්නේ. අනේ සනු වැටියා. මේ පොඩි දා වතුර සීතලද බං? වතුර සීතලයි බං. අම්මෝ. සීතයි. ඒ වලද? හරිනේ. Ja. මේ ගල් බෝතලුත් දාලා නේද? පරිසරය අපවිත්‍ර කරලා. අපිට එක සනුව ඉන්නේ. ඒ පේන්නේ නැද්ද බං? ආයෙ මට කන්දක්වත් නගින්න නැතුව ෆෝන් එකෙන්වත් ගන්න බැරිද වීඩියෝ? යන්න පාරක් නෑ. මේක වරකට. මම පොඩ වීඩියෝ තායන්නේ ෆෝන් එකෙන්. ඈ? මේ ලවර් ස්ලිප් මෙච්චරයි අපිට වෙන්නේ. මෙතෙන්ට පේනවද? අදින්න එපා. Excuse me. ඕබා මෙතන යන්න බෑනේ. යන්න පුළුවන් කියන්නේ. පොරියට නේ කියලා දෙන්නේ. අර උඩ තමයි ලස්සන නේද? चल लेना है